අයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක වාහන ගැන උනන්දුවක් දක්වන අයට වගේම ගෙදර තමන්ගේ ගෙදර වාහනයක් තියෙන අයටත් ගොඩක් වැදගත් වෙන කාරණා ටික තමයි මේ වීඩියෝ එකේදී අද කතා කරන්නේ. ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ වාහනයක තියෙන ප්‍රධාන පද්ධති ගැන. වාහනයක තියෙන ප්‍රධාන පද්ධති මොනවද? මේ පද්ධති වලින් කෙරෙන කාර්යයන් මොනවද කියලා අපි කෙටියෙන් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් තමන්ගේ ගෙදර වාහනයක් තියෙනවා නම් මේ වාහනය අලුත් අඩියාවන් වලට පිට ආයතන වලට අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ පද්ධති ගැන අපිට අවබෝධයක් තිබුණොත් එහෙම අපිට මේ කරන වැඩේ මොකක්ද, මේ කරන වැඩේට එයාලා අය කරන ගන්න සාධාරණද කියලා Tamanටම නිශ්චයකට පැමිණෙන්න පුළුවන් මේ කාරණා ටික දැනගෙන හිටියොත් එහෙම. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් වාහනයක් තියෙන කෙනෙක් විදියට මේ කාරණා දැනගෙන සිටීමත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් බලමු මොනවද වාහනයක තියෙන ප්‍රධාන කොටස් සහ මේ වගේ සිද්ධ වෙන කාර්යයන් මොනවද කියන කාරණාව. ඒකෙදි පළවෙනි පද්ධතිය අපි සාමාන්‍යයෙන් අපේ මිනිස් ශරීරය ගමුකෝ. මිනිස් ශරීරයේ ප්‍රධාන අවයවය මොකක්ද කියලා අහුවොත් එහෙම කට්ටියම කියනවා ඒක තමයි හදවත කියලා. ඉතින් වාහනයකට අදාළව අපි කතා කරොත් එහෙම වාහනයක හදවත කියන්නේ එන්ජින් එක. ඉතින් වාහනේ ධාවනය කරන්න අවශ්‍ය සියලුම බලය නිපදවීම සිද්ධ කරන්නේ මෙන්න මේ එන්ජින් එකෙන්. ඒකට සාමාන්‍යයෙන් ඉන්ධන පෙට්‍රෝල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්. මේ ඉන්ධනය මෙකැනිකල් පවර් එකක් බවට කන්වර්ට් කිරීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ. මේක ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට යනකොට ටිකක් වෙනස් වෙනවා. ඒතර එන්ජින් එක වෙනුවට තියෙන මෝටර්ස්. ඒකට මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් එන්ජින් තියෙන වාහන ගැන. ඒකට එන්ජින් එකෙන් සිද්ධ කරන කාර්යය තමයි වාහනයට අවශ්‍ය බලය නිපදවන එක. එතකොට දෙවෙනි පද්ධතිය අපි කියනවා ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක කියලා. එතකොට වාහනේ එන්ජින් එකේ නිපදවන බලය රෝද දක්වා රැගෙන යන්නේ මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක හරහා. එතකොට එක් එක් අවස්ථාවන් වලදී රෝද වලට අවශ්‍ය වෙන බලය අපි කියනවා ටෝක් එක කියලා. මේක එක එක අවස්ථාවන් වලදී වෙනස් වගේක් තමයි මේකෙදි අපි රෝද වලට ලබා දෙන්න ඕන. ඉතින් මේ එන්ජින් එකෙන් නිපදවන බලය වෙනස් කර කර මේ රෝද වලට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීම සිද්ධ කරන්නේ මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකයි. එතකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකට ගොඩක් වෙලාවට අයිති වෙනවා ගියර් බොක්ස් එක. එතකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ ගියර් බොක්ස් එක ගැන. එතකොට මේ ගියර් රේෂියෝ වෙනස් කර කර මේ රෝද වලට අවශ්‍ය ටෝක් එක අපි මේ ගියර් රේෂියෝස් අනුව වෙනස් කර කර ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට ගියර් බොක්ස් එකක් ගත්තොත් එහෙනම් සාමාන්‍ය වාහනයක ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැනුවල් ගියර් බොක්ස් එකක් තියෙන්න පුළුවන්. මේ දෙකෙන් කෝක ගත්තත් අපි අර කලින් කතා කරපු කාර්යය තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඊළඟ පද්ධතිය තමයි drive train system එක. අපි කිව්වා එන්ජින් එකෙන් නිපදවන බලය ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක හරහා තමයි රෝද වලට ලබා දෙන්නේ. එතකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකේ නම් රෝද වලට බලය ට්‍රාන්ස්ෆර් කරන සිස්ටම් එකට අපි කියනවා drive train system එක කියලා. එතකොට මේ සිස්ටම් එකට ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් අන්තර්ගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්සල් අන්තර්ගත වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකේ නම් රෝද වලට මේ බලය ලබා දෙන සිස්ටම් එකට තමයි අපි කියන්නේ drive train system එක කියලා. ඉතින් ඊළඟ පද්ධතිය තමයි fuel system එක. fuel system එක කියන්නේ මේක පෙට්‍රල් වෙන්න පුළුවන්, මේක ඩීසල් වෙන්න පුළුවන්. ටැංකියේ තියෙන පෙට්‍රල් හෝ ඩීසල් මොකක් හරි මේ ෆුවල් එක එන්ජින් එක වෙත ට්‍රාන්ස්ෆර් කිරීමේ සිස්ටම් එකට අපි කියනවා ෆුවල් සිස්ටම් එක කියලා. එතකොට ෆුවල් සිස්ටම් එකට ඩීසල් වාහනයක් නම් ඉන්ජෙක්ටර් පම්ප් එකක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩීසල් ෆිල්ටර්ස් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේවා යන නල මාර්ග අන්තර්ගත වෙනවා. ඉතින් පෙට්‍රල් වාහනයකට අදාළව නම් මේකේ පෙට්‍රල් පම්ප් එකක් තියෙනවා. පෙට්‍රල් ගෙනියන නල මාර්ග තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්ජෙක්ටර්ස් තියෙනවා. ඉතින් ඔය වගේ කොටස් වලින් තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ෆුවල් සිස්ටම් එකෙන් කරන්නේ ටැංකියේ තියෙන ෆුවල් එක එන්ජින් එක දක්වා ට්‍රාන්ස්ෆර් කරන එක. ඊළඟ සිස්ටම් එක තමයි එක්සෝස්ට් සිස්ටම් එක. එතකොට එක්සෝස්ට් සිස්ටම් එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ අධික ශබ්දය නැති කරන එක සහ පරිසරයට මේ දහනයේදී මුදා හැරෙන විෂ සහිත වායු පරිසරයට මුදා නොහැරෙන විදිහට මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ දේ තමයි එක්සෝස් සිස්ටම් එකෙන් කරන්නේ. විශේෂයෙන්ම අහිතකර වායු ඇබ්සෝබ් කරගන්න මේකේ තියෙන කැටලිටික් කන්වර්ටර් එක කියලා අපි ඉස්සරහට විස්තර වශයෙන් වීඩියෝස් වලදී මේක කතා කරමු. කැටලිටික් කන්වර්ටර් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ ශබ්දය අහිතකර ශබ්දය පිට වායු ගෝලයට නොදීම පිණිස මේකේ සයිලන්සර් එකක් අන්තර්ගත වෙනවා. ඉතින් ඔය කාරණා තමයි එක්සෝස් සිස්ටම් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ කූලින් සිස්ටම් එක. අපි දන්නවා එන්ජින් එක ඇතුලේ දහනයක් සිද්ධ වෙන්නේ. මේ දහනය නිසා අධික තාපයක් පිටවීම සිද්ධ වෙනවා. එතකොට මේ තාපය අපි කන්ට්‍රෝල් කරේ නැති වුණොත් එහෙම එන්ජින් එකට වගේම වාහනයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ තාපය කන්ට්‍රෝල් කරලා එන්ජින් එකට අවශ්‍ය තාපය විතරක් එන්ජින් එකට තියාගනිමින් ක්‍රියා කරන සිස්ටම් එකට අපි කියනවා කූලින් සිස්ටම් එක කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම කූලින් සිස්ටම් එකට රේඩියේටර් එකක්, ඒ වගේම තමයි තර්මොස්ටැට් එකක්, ඒ වගේම තමයි වෝටර් පම්ප් එකක්, ඉතින් ඒ වගේම තමයි කූලන්ට් එහෙම නැත්නම් වතුර පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ දේවල්
වලින් සමන්විත සිස්ටම් එකට අපි කියනවා කූලින් සිස්ටම් එක කියලා. විශේෂයෙන්ම මේ කූලින් සිස්ටම් එකේ දෝෂසහිත තත්ත්වයන් තියෙනවද කියලා අපි නිතරම පරීක්ෂා කරන්න ඕන. මොකද මේකේ හීට් එක වැඩි වුණොත් එහෙම එන්ජින් එකට දැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන සිස්ටම් එක තමයි ස්ටීරින් සහ සස්පෙන්ෂන් සිස්ටම් එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම වාහනේ කන්ට්‍රෝලින් හැන්ඩල් කරන පද්ධතියට අපි කියනවා ස්ටීරින් ඇන්ඩ් සස්පෙන්ෂන් සිස්ටම් එක කියලා. ඉතින් ඒ වගේම තමයි වාහනවල තියෙන කම්ෆර්ටබල් ගතිය. මේක අඩු වෙනවද වැඩි වෙනවද කියලා තියන්නේ කරන්නේ මේ ස්ටීරින් ඇන්ඩ් සස්පෙන්ෂන් සිස්ටම් එකේ තියෙන තාක්ෂණයත් එක්ක. එතකොට වාහනේ ඇතුළේ යන මගියාගේ සැප පහසුවක් මේ සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය මත ඒකත් රඳා පවතින්න හේතුවක් වෙනවා. එතකොට ස්ටීරින් සහ සස්පෙන්ෂන් සිස්ටම් එකට ස්ටීරින් වීල් එක, ඒ වගේම තමයි ෂොක් ඇබ්සෝබර්ස්, ඉතින් ඒ වගේම තමයි මේ සස්පෙන්ෂන් පද්ධතියට අයිති වෙන රබර් බුෂ් වගේ දේවල් මේකට අයිති වෙනවා. ඉතින් ඒ වගේම තමයි ලෝවර් ආම්, අපර් ආම්, ඒ වගේම ටයර් රොඩ්ෙන් පිට්මන් ආම්, අයිඩල් ආම්, ඔය විදිහට විශාල කොටස් ගණනාවකින් තමයි මේ සස්පෙන්ෂන් ඇන්ඩ් ස්ටීරින් සිස්ටම් එක සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් වෙලාව තියෙන විදිහට අපි ඉස්සරහට මේවා විස්තර වශයෙන් මේ එක එක අංගයන් විස්තර වශයෙන් ඉස්සරහට කතා කරමු වෙන වෙනම වීඩියෝස් වලින්. ඉතින් ඊළඟ පද්ධතිය තමයි HVAC සිස්ටම් එක. මේක කට්ටිය කියනවා AC සිස්ටම් එක කියලා කියනවා. නමුත් හරි වචනේ තමයි HVAC කියන එක. එතකොට H කියන්නේ heating, V කියන්නේ ventilation, AC කියන්නේ air conditioning. එතකොට heating, ventilation, air conditioning කියන තුනම control කරන සිස්ටම් එකට අපි කියනවා HVAC සිස්ටම් එක කියලා. එතකොට මේ HVAC සිස්ටම් එකෙන් සිද්ධ කරන්නේ වාහනේ ඇතුළේ යන මගියාට අවශ්‍ය වාතය ලබා දීම සහ ඔහුට අවශ්‍ය කම්ෆර්ටබල් ගතිය, සැප පහසුව ලබා දීම. එතකොට බොඩි ඇන්ඩ් ෆ්‍රේම් සිස්ටම් එක මේ වාහනේ බොඩි එක එහෙම නැත්නම් වාහනේ ෆ්‍රේම් එක ගැන තමයි කතා කරන්නේ. මේ වාහනයක තියෙන සියලුම පද්ධතීන් එකලස් කරලා තියෙන්නේ මෙන්න මේ බොඩි ඇන්ඩ් ෆ්‍රේම් කියන සිස්ටම් එකට. එතකොට වාහනයක තියෙන ස්ට්‍රක්චරල් සපෝට් එක විදිහට මෙන්න මේ ෆ්‍රේම් එක තමයි භාවිතා වෙන්නේ. එතකොට මේ බොඩි ඇන්ඩ් ෆ්‍රේම් සිස්ටම් එක ගැන කතා කරද්දී වාහනේ ෂේප් එක ගැන කතා කරන්න ඕන. මේකේ තියෙන ඒරෝඩයිනමික්ස් හැඩයත් එක්ක වාහනේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. තෙල් කරන ප්‍රමාණය වෙනස් වෙනවා. වාහනේ ආරක්ෂාව, හැන්ඩලින්, මේ සියලු දේවල්ම මේ බොඩි ඇන්ඩ් ෆ්‍රේම් කියන සිස්ටම් එකේදී අපිට වෙනස් කරගන්න පුළුවන් මේ බොඩි ෂේප් එක වෙනස් කිරීම මගින්. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වාහනේ තියෙන විදුලි පද්ධතිය. එතකොට විදුලි පද්ධතියට මේ වාහනේ තියෙන ස්ටාර් මෝටර්ස් වෙන්න පුළුවන්, ඕල්ටර්නේටර්ස් වෙන්න පුළුවන්, සියලුම ලයිට් වර්ග. එතකොට ඒ විදිහට එකී මෙකී නොකී මේ වාහනේ ක්‍රියාකාරීත්වයට තියෙන සියලුම විදුලි හා සම්බන්ධ කොටස් අපි කියනවා මේකට සම්පූර්ණ පද්ධතියට විදුලි පද්ධතිය කියලා. එතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම අපිට කතා කරන්න තියෙන වාහනයක පද්ධති ගැන ගත්තොත් එහෙම අපි මේ වීඩියෝ එකේදී කතා කරේ වාහනයක පද්ධතිය මොකක්ද, ඒකෙන් කරන සරල කාර්යය මොකක්ද කියන කාරණාව විතරයි. ඉතින් මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. අපි ඉස්සරහට විස්තර වශයෙන් මේ කාරණා කතා කරමු. ඉතින් මීට අමතරව තව පොඩි පොඩි පද්ධතීන් අපිට බලා ගන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් එහෙම එයාබෑග් පද්ධතිය. එතකොට මේකත් වෙනම පද්ධතියක්. සමහර වාහනවල එයාබෑග්ස් 8ක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ වාහනෙන් වාහනයට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපි මේ වීඩියෝ එකේදී කතා කරේ ප්‍රධාන ඕනම වාහනයක තියෙන ප්‍රධාන පද්ධතිය ගැන තමයි මේ වීඩියෝ එකේදී අද අපි කතා කරේ. ඉතින් අපිත් එක්ක රැඳිලා කියලා ආරාධනය කරනවා. අපි මේවා විස්තර වශයෙන් ඉදිරියේදී කතා කරමු. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. අපි අද කතා කරේ වාහනයක තියෙන මූලික පද්ධති මොනවද කියන කාරණාව. ඉතින් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒවට උත්තර දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි අපි මේ වගේම වැදගත් ඔටෝමොබයිල් සම්බන්ධ වීඩියෝස් මේ channel එකේ ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේව බලන්නත් කියලා ආරාධනය කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. bell icon එකත් click කරගෙන යන්න. ඔටෝමොබයිල් සම්බන්ධ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් නැවත හමු.